සෞදි ගෙදරක වැඩ කරේ. මම එළියට පැන්නා. ඊට පස්සේ එළියට පැනලා ඉතින් එයාත් එක්ක කාමරේ ඉඳලා මට දරුවෙක් හිටියා. මගේ සහයට කිසිම කෙනෙක් හිටියේ නැහැ. ලංකාවට ගියා. ලංකාවට ගිහිල්ලා දැන් දරුවට අවුරුදු 2කමාරක් වෙනවා. ඉතින් එයා ලංකාවට ගියපු ගමන් නම්බර් බ්ලොක් කරා. කෝල් එකක් දෙන්නේ නැහැ. දරුවා කොහොමද? මම මෙහෙමයි කියලා කෝල් එකක් දෙන්නේ නැහැ. මම විඳින දුක ඒ කියන්නේ මේ දරුවා තියාගෙන මට වැඩක් කරන්න බෑ. රස්සාවක් කරන්න බෑ. මට ලෙඩ මට ප්‍රෙෂර් එක තියෙනවා. ඉතින් මට රස්සාවක් කරන්න අමාරුයි. ඉතින් මම කියන්නේ මම අපේ ලංකාවේ අක්කලාට නංගිලාට මම කියන්නේ මම මේ විඳින දුක අනේ අක්කේ නංගියේ ඔයාලා නම් මේ වගේ මූණ දෙන්න එපා. මේ වගේ දේවල් ඇත්තටම කරන්න එපා. මම ගොඩාක් මගේ දරුවත් එක්ක දුක් විඳිනවා. එක එක කාමර වලට ගිහින් මට ඉන්න තැනක් නැහැ. කන්න බොන්න හරියට නැහැ. ඉතින් මට මෙතන මම දැන් ඉන්නේ මුස්ලිම් අක්කලා ගාව. ඉතින් එතනත් සෑහෙන කට්ටිය ඉන්නවා. ඉතින් මම කියන්නේ අක්කේ නංගි තාපාර මම කියන්නේ ඔයාලා නම් මම දීපු මේ වගේ දුකක් නම් ඇත්තටම ඔයගොල්ලෝ විඳින්න එපා. මම මගේ දරුවත් එක්ක මම සෑහෙන දුක් විඳිනවා. දැන් මේ ඇවිල්ලා ඉන්නේ සීතල කාලේ. මගේ දරුවට තාම නෙමෙයි ඇඳුමක් ගත්තේ. සීතල කන්දින ඇඳුමක් ගත්තේ නැහැ. ඉතින් මම ඒකයි කියන්නේ මගේ අක්කේ නංගි මේ වගේ දේවල් නම් ඔයාලා නම් කරන්න එපා. කවුරු කතා කරත් එළියට පයින්න එපා අක්කේ නංගි. මම මගේ දරුවත් එක්ක අබා දුක් විඳිනවා. අපි ලංකාවේ ඉඳලා රටේ එන්නේ කීයක් හරි හොයාගන්න. ගෙවල් වල කරදර වුණාම කොල්ලෙක් එක්ක යාළු වුණා ඌ කියනවා එළියට වරෙන් කියලා. අපි කල්පනා කරන්නේ නැහැ. මගේ අතින් ලොකු වැරද්දක් උනේ. මම ගිහින් ওই වැරද්ද කරගත්තේ. ඒ මිනිහත් එක්ක යාළු වෙලා ඌ කිව්ව ගමන් මං එළියට පැන්නේ. ඒ පැනලා අද දරුවෙක් එක්ක මං අපා දුක් විඳලා මේ සෞදි අරාබියේ. මම ඉන්නේ සෞදි රියාද් එකේ. අපා දුක් විඳලා මම මේ දරු පැටියත් එක්ක. නංගිව සෞදි රියාද් වල කොහෙද ඉන්නේ? මං ඉන්නේ සුවේදී වල. හරි. දැන් ඔයාගේ දරුවට ඇත්තටම මේ දැන් ඉදිරියට එන්නේ මේ සීතල කාලය. දැන් දරුවෙකුට මේ දැන් කියා මේ අපටවත් මේ ඉදිරියට එන්නේ මේ සීතලේ උහුල ගන්න හරි අමාරුයි. ඒකට මේ ඇඳුමක් අත් නැතුව දරුවා කොහොමද? මෙන්න මේ වීඩියෝ එක නරඹන ඕගොල්ලන් කවුරු හරි මේ සුවේදිය කියන රියාද් වල ඉන්නව නම් නැත්නම් අවට රියාද් වල ඉන්න අය වලුන්ට අවුරුදු 3ක් විතර වෙන අවුරුදු කීයද දරුවගේ වයස? අවුරුදු දෙකමාර පිරිමි දරුවෙකුට ඕගොල්ලන් වැඩ කරන ගෙවල් වල මේ සීතල ඇඳුම් මේ කාලේ සීතල පරණ ඇඳුම් එළියට දානවා. මේ මොකද ඒගොල්ලන් අලුත් ඇඳුම් ගන්නවා නිසා මේ සීතල ඇඳුම් එළියට දානවා. මෙහෙම අවුරුදු දෙකමාරක 3ක දරුවෙක්ගේ සීතලට අඳින ඇඳුම් තියෙනවා නම් අපිව දන්වන්න. ඉතින් අපි ඒ ඇඳුම් ගොඩක් අවශ්‍ය නැහැ. මේ දරුවට අවශ්‍ය ප්‍රමාණය අපිට පුළුවන් මෙන්න මේ අම්මට ලබා දෙන්න. ඒ දරුවා නිසා මොකද තාත්තා වැරද්දක් කරලා තාත්තා අම්මව ප්‍රෝජනේ එයාගේ අවශ්‍යතාවයන් ප්‍රෝජනේ කරගන්න මෙන්න මේ ගෘහසේවිකාව ගෙදරින් එළියට පන්නනවා. පන්නලා එයාගේ කාමරයට එක්කගෙන ගිහිල්ලා කාමරේ නවාතැන් පහසුකම් දීලා එයාගේ බරට දරුවෙකුත් දීලා ඒ දරුවා හම්බුනාට පස්සේ එයා මොකද කරන්නේ මේ රටින් පිටත් වෙලා යනවා රටින් පැනලා යනවා. ඉතින් පැනලා ගිහිල්ලා එයා ලංකාවේ වෙනත් කසාදයක් බැඳගෙන දැන් සතුටින් ජීවත් වෙනවා. මෙන්න මේ කතාව හැමෝම ආදර්ශයකට ගන්න මේ ගෘහසේවිකාවට කවුරුත් මඩ ගහන්න එපා. මේ වීඩියෝ එකට පල්ලෙහාන් කවුරුත් වැරදි කමෙන්ට් ලියන්න එපා. මොකද මෙයාට වෙච්ච හානිය තව කෙනෙකුට නොවේවා කියලා ප්‍රාර්ථනාවෙන් තමයි මෙයා අපිත් එක්ක සම්බන්ධ වෙලා මෙයාගේ කතාව කියන්නේ. නැත්නම් මෙයා විසින්ම මෙයාගේ කතාව කියලා මෙයා අනුන්ට කියලා මෙයාව විවේචනය කරගන්න නෙවෙයි මේ කරන්නේ. ඉතින් තුවාල වෙච්ච තුවාලයක් පාරන්නේ නැතුව ඒකට බෙහෙත් කරන්න අපි උත්සාහ කරනවානේ. මෙන්න මෙයාගේ රිදුණු හිතට පුංචි හෝ සහයෝගයක් දක්වලා. ඒ කියන්නේ අපි පුංචියට හරි අපි වචනිකින් හරි මෙයාට හිතට සහනයක් ගෙන දෙන්න අපි උත්සාහ කරමු. මොකද වැඩේ වරද්දගෙන තින්නේ වැරදුණු තැනක් කියලා වැරදුණු ක්‍රමයක් යා කියනවා. ඉතින් මේක කියන්නේ ඔයගොල්ලන්ත් වරද්ද ගන්න එපා කියලා. ඉතින් සහෝදරිය මේ වෙනකොට දැන් ඔයාට දරුවා ඉන්න නිසා ඔයාට දැන් වෙන තැනකට වැඩකටවත් යන්න බෑ. දැන් මේ දරුවා නිසා දැන් ඔයාට ලංකාවටවත් යන්න බැරි තත්ත්වයක් නේ උදා වෙලා තින්නේ. මට ලංකාවටවත් යන්න විදියක් නැතුව තමයි මම මේ ඉන්නේ. අඩු ගානේ දරුවගේ උපැන්න ගන්නත් රියල් 350ක් මම පෙරේද හොස්පිටල් එකට ගියාට පස්සේ රියල් 350ක් කිව්වා දරුවගේ උපැන්න ගන්න. මට ඒ උපැන්නවත් යන්න ඇත්තටම කිව්වොත් මට සල්ලි නැහැ. මෙන්න මේ වීඩියෝ එක නරඹන ඕගොල්ලන්ට පුළුවන් නම් මෙන්න මේ සහෝදරිය මේ දරුවත් එක්ක ලංකාවට යන්න යම්කිසි මුදලක් අවශ්‍ය වෙලා තිනවා. ඒ කියන්නේ උප්පෙන්න ගන්න ඕනේ මේ සහෝදරිය මේ දරුවා මේ කොහොමද මේ මෙලොවට බිහි වෙන්නේ මේ අන්න ඒ සිදුවීමක් කියන්නේ කොහොමද උනේ? මම පාර්ට් ටයිම් කරේ. ඊට පස්සේ මම පාර්ට් ටයිම් කර හිටපු ගෙදර මැඩම්ට පිස්සු හැදුනා. ඊට පස්සේ එයා වරන් ගියා රියාත් එකෙන් එළියට. ඊට පස්සේ මට වැඩ නැති වුණා. දරුවා බඩේ ඉදි. ඊට පස්සේ මම මාසෙ ගෙදරකට ගියා. මාසෙ ගෙදරකට ගිහිල්ලා මාස එකමාරෙන් එක පාටම මට දරුවා ලැබෙන්න අමාරු වුණා. ඊට පස්සේ මම ගෙදර මැඩම්ලා හිටියෙත් නෑ. ඊට පස්සේ මම බාත්රූම් එක ඇතුළට ගිහිල්ලා තමයි මේ දරුවා හම්බුනේ. බාත්රූම් එක ඇතුළේ කියන්න ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. ඇත්තටම බාත්රූම් එක ඇතුලේ දරුවා හම්බුනේ කිසිම කෙනෙක් හිටියේ නෑ. මගේ සහයට කිසිම කෙනෙක් හිටියේ නෑ. පැය එකමාරකට පස්සේ තමයි දරුවා හම්බෙලා පැය එකමාරකට පස්සේ තමයි ගෙදර මැඩම් ආවේ.
ඊට පස්සේ මැඩම් ඇවිල්ලා දරුවාගේ පෙකටි වැල කපලා දරුවව නාවලා සුද්ධ කරලා තමයි මගේ අතට දීලා මම මැඩම් කිව්වා ඉතින් ඔයාලට මෙහෙ ඉන්න බෑනේ වැඩ කරන්න බෑනේ කියලා. ඊට පස්සේ මම ආපහු මං අඳුරන මුස්ලිම් අක්කා කෙනෙක්ගේ කතා කරලා කාමරේට ආවේ. ඒ ආපු ට්‍රිප් එක තමයි මම මේ අද මේ ඒ වුණාට ඒ අක්කලා මේ ඉන්නකම් මට කන්න බොන්න දුන්නා. ඊට පස්සේ ඒ අක්කටත් අසනීප වෙලා ඒ අක්කා සංකාවට ගියා. ඊට පස්සේ තමයි මට එහාට මෙහාට ඇත්තටම මට ඉන්න තැනක් නැති උනේ. මම කියන්නේ මගේ අක්කලාට නංගිලාට මම මේ විඳින දුක නම් එළියට නම් කවදාකවත් පයින් එපා. මේ වගේ දේවල් කරන්න එපා. ඉතින් බලන්න මේ ඉතින් ඕනංගි පොඩගෙන. ඉතින් බලන්න මේ අමනුෂ්‍යයෙක් නේද? ඒ කියන්නේ මිනිස්සෙක් වෙන්න බෑ. ලංකාවේ පිරිමියෙක් මෙන්න මේ ගෘහ සේවිකාවක් එළියට අරගෙන දරුවෙක් බඩට දීලා මාරු වෙන්න ගිහිල්ලා දරුවා හම්බෙන්නේ බාත් รู මයක් ඇතුලේ. ඉතින් බලන්න කොයිතරම් උතුම් පිරිමි මේ රටවල් වල ඉන්නවද කියලා. එන්න ඒ නිසා අන්න ඒක ඕගොල්ලන් හොඳට හිතලා ගන්න. ඕගොල්ලන්ට යම් පුද්ගලයෝ ඇවිල්ලා WhatsApp නම්බර් අරගෙන ඕගොල්ලන් ෆෝන් නම්බර් අරගෙන කතා කරයි TikTok වල. ඕගොල්ලන්ගේ TikTok live වල ඕගොල්ලෝ කතා කරයි. ඕගොල්ලන් එක කතා බහ කරන්නේ ඊට පස්සේ ඒක දුරද කියන්නේ මෙන්න මේ ක්‍රමයට තමයි. ඊට පස්සේ ඕගොල්ලන්ගේ හිත තුල ආසාවල් ඇති කරලා සුරංගනාලුවක් මවලා ඕගොල්ලන්ව එළියට ගන්නවා. අරහි වැඩ තියෙනවා 2000 වැඩ තියෙනවා 2500 වැඩ තියෙනවා. මොකටද ගේ තුල හැංගිලා ඉන්නේ? ඒ මොකටද ගේ තුල මේ හිර වෙලා ඉන්නේ කියලා ඔයාලා එළියට අරගෙන දැන් මෙයාට කරපු හානිය දැක්ක නේද? දැන් මේ වීඩියෝ එක තුලින් කියන්නේ තවත් කවුරු හරි මේ නාන් අඳුරන මේ කියන්නේ අඳුරන්නේ නැති අයවල දැන් මම හිතන්නේ මෙයා අඳුරන කෙනෙක් මේ කරලා තින්නේ. එතකොට ඔයාලා අඳුරන්නේම නැහැ. ඒ අයවල ඕගොල්ලෝ කොයිතරම් දේවල් කරලා යයිද නේද? ඒ නිසා මේ දැන් සමහර වෙලාවට මෙයා ජීවිතුන් අතර ඉන්න එකත් පුදුමයක්. ඒක කියන්න ඕනේ. ඒ නිසා ඔයාලා ඇවිල්ලා මේ කවුරු එක්කවත් දැන් ඕගොල්ලන් ලංකාවේ සමහර කලා ස්වාමීන් වහන්සේ ඉන්න වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. විවාහක වෙලා වෙන්න පුළුවන් විවාහක වෙලා නැති වෙන්නත් පුළුවන්. ඉතින් ඕගොල්ලන් කොහොම වුණත් ඕගොල්ලන් කාන්තාවෝ. විවාහක වුණත් නැතත් නේ ඉතියත් ස්වාමීන් වහන්සේ නැතත් ඕගොල්ලන් කාන්තාවෝ. ඒ නිසා කාන්තාවෝ මේ පිරිමින්ගෙන් පරිස්සම් වෙන්න. මේ විශේෂයෙන් මේ රටවල ඉන්න කාන්තාවෝ මේ රටවල ඉන්න පිරිමින්ගෙන් පරිස්සම් වෙන්න. කියන එක තමයි මේ කියන්නේ. ඉතින් කතාව ඉතාම දුක්බරයි. ඉතින් මෙන්න මේක මේ අපිට හිතුණා මේ වීඩියෝ එක දාන්නේ නැවතත් කියන මේ සහෝදරයට මඩ ගහන්න නෙමෙයි. මේ සහෝදරට මඩ ගහන්න නෙමෙයි මේක කියන්නේ මේ ඕගොල්ලන් මෙන්න මේව මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ෂෙයා කරලා හැමෝම දැනුවත් කරන්න. මේ අයියලාගෙන් මෙන්න මේ සහෝදරියෝ පරිස්සම් කරන්න අපි මැදිහත් වෙන්න ඕනේ. කියන එක තමයි වීඩියෝ තුල කියන්නේ. ඔව් නංගි. ඔයාලට තවත් මොනවද දෙයක් කියන්න තියෙනවද? මම කියන්නේ මට පුළුවන් නම් මගේ දරුවව ලංකාවට ගෙනියන්න. මට උදව්වක් කරන්න කියන එක විතරයි. ඔව් දැන් මේ සහෝදරියට මේ ලංකාවට මේ දරුවා ගෙන් අරන් යන්න බෑ. මොකද මෙයා ඉන්නේ මේ හාම්පුත්තාගේ යටතේත් නෙවෙයි. මෙයා පැනලා ඉන්නේ. දැන් මෙයා හුරු නේද? දැන් මෙයාගේ තොරතුරු තවමත් දැන් හාම්පුතා මෙයාට විරුද්ධව පැමිණිල්ලක් දාලාද නේ? ඒ වගේ දෙයක් අපි දන්නේ නැහැ. එතකොට මේ දරුවගේ උප්පන්න සහතිකයක් නැහැ. මේ දරුවට තාත්තෙක් නැහැ. මේ දරුවාගේ අම්මා තාත්තා විවාහක වෙලත් නැහැ. නේ? කසාද සහතිකයක්වත් නැහැ. එතකොට මේ රටින් දරුවෙක් අරන් යන එක කරන්න බැරි වැඩක්. මේ රටකින් දරුවෙක් අරන් යන්න ඕන නීත්‍යානුකූලව හැම දෙයක්ම ඉදිරිපත් කරන්න ඕනේ. දරුවෙක් මේ රටින් අරන් යන්න. තමන්ගේ දරුවෝ උනත් මේ රටින් අරන් යන්න නීත්‍යානුකූලව හැම දෙයක්ම ඉදිරිපත් කරන්න ඕනේ. දැන් මේ කිසි දෙයක් නැහැ. මෙයා ගාව තියෙන්නේ පාස්පෝර්ට් එකේ කොපියක් විතරයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ ප්‍රශ්නේ කොහොම විසඳෙයිද කියන එක මට මෙන්න මේ දැන් මේ වීඩියෝ එකේදී කියන්න බෑ. ඉතින් අපි උත්සාහ කරමු. ඉතින් මුදල් අතින් දෙයක් කරලා යවන්න පුළුවන්ද? එහෙම වුණොත් එහෙම මෙන්න වීඩියෝ එක නරඹන කවුරු හරි ඉදිරිපත් වෙනවා නම් යම්කිසි මුදලක් විඳන් කළ මේ දරුවා නිසා මේ අම්මා තාත්තා වැරදි කරා. නමුත් අහිංසක දරුවෙක් පලි නැහැ ඒකට. ඉතින් මේ විදිහට මේ ප්‍රශ්නයක් මැද බිහි වුණු මේ දරුවා ලංකාවට ගිහිල්ලා ලංකාවට සමහරක් වෙලාවට ලංකාවේ ජීවත් වෙන මේ ලාංකිකයන්ට මේ දරුවගෙන් ලොකු හොඳක් වෙන්න තියෙනවද කියලා අපි හිතන්න ඕනේ. මොකද මේ දරුවා වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන් නේද? ඉතින් ගොඩක් අසරණයන්ට උදව් කරයි. බෙහෙත් ටික ලබා දෙවි. ඒ වගේ මේ හිත හොඳ දරුවෙක් වෙන්නත් පුළුවන්. ඊට පස්සේ මේ ඉදිරි කාලේදී හිත හොඳ මහත්මියෙක් වෙලා රටටම ආදර්ශ පුත්‍රයෙක් වෙන්නත් පුළුවන් මේ දරුවා. මොකද බිහි වෙච්ච තැන බිහිුනේ කොහොමද කියන කතාල නැහැ. දරුවා ජීවත් වෙන විදිහෙන් තමයි ඒක පෙන්වන්න කරන්නේ. ඉතින් ඒ නිසා මේ ඔයගොල්ලන්ට පුළුවන් නම් මෙන්න මේ අම්මට මේ උදව් කරන්න.